පහුගිය දවස්වල අර හොරණ පැත්තේ වැඩිහිටි නිවාසයක ගින්නක් ඇවිල්ුණා. ඒතකොට 13 දෙනෙක් විතර ඒ ගින්දරෙන් පිච්චිලා එයාලා කරවල වෙලා පිච්චිච්ච දරකොටන් වගේ වෙලා බඩබොකු එළියට ඇවිල්ලා තමයි එළිය දාලා දෙන්නේ මිනිහ කරවෙලා. ඇයි පින්වතුනි මේ මිනිස්සු පිච්චිලා මැරෙන්නේ? නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජ සංසාරේ තමන් යම් කෙනෙක් පුච්චලා මරලා තියෙනවා නම් ගින්නෙන් තවත් කෙනෙක් තමන් ඝාතනය කරලා තියෙනවා නම් ඒ ප්‍රාණඝාත අකුසලයේ කරපු කෙනාගේ මරණය ගින්දරෙන් සිද්ධ වෙනවා කියන්නේ. පින්වතුනි උපන් සත්වයා මැරෙනවා කියන එක ධර්මතාවයක්. හැබැයි මැරෙන විදිහ කර්මානුරූපයි. ඔන්න ආයසරයක් මතක තියාගන්න. උපන් සත්වයා මැරෙනවා කියන එක ධර්මතාවයක්. ඒක අනිවාර්යෙන් වෙනවා. හැබැයි මැරෙන විදිහ කර්මානුරූපයි. ගින්දරෙන්ද මැරෙන්නේ, පස්කන්දකටද යට වෙන්නේ, වතුරේ ගහගෙන ගිහිල්ලා ගිලිලාද මැරෙන්නේ, වෙඩි කාලාද මැරෙන්නේ, පිහි ඇනුමකින්ද මැරෙන්නේ, උලක් කැනිලාද, වසක් විසක් කාලාද, පිළිකාවක් හැදිලාද, කුණු වෙලාද, පිච්චිලාද, මැරෙන විදිහ කර්මානුරූපයි. සසරේ ඔබ තවත් කෙනෙක් ඝාතනය කරපු විදිහ ඔබගේ මරණයට සිස්ටම් එක බවට පත් වෙනවා. එතකොට අපි කියමු සංසාරේ කෙනෙක් ගිනි තියලා මරලා තියෙනවා. ඒකේ කර්ම විපාකේ තමව ලූ බඳිනවා නම් ඒ පිච්චිලා මැරෙනවා කියන එක මාධ්‍ය තුනකින් සිද්ධ වෙනවා. ඒ තමයි තමන්ට මැරෙන්න තියෙන පිච්චිලා මැරෙන්න තියෙන කර්ම විපාකයට අනුන් කර ගහනවා. කොහොම මේ අනුන් කර ගහන්නේ? මාගන්ධිය සංසාරේ සාමාවතී බිසව ඇතුළු 500ක් බිසව සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේ නම ගිනි තියලා දවලා තියෙනවා පන පිටින්. හැබැයි පසේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවේ නැහැ. හැබැයි මෙයාලා චේතනාත්මකව ගිනි තිබ්බා. උපනෝපන් ජීවිතේ ගිනිගෙන තමයි මැරෙන්නේ. අපේ ගෞතම බුද්ධ ශාසනයේ මාගන්ධියා සාමාවතී ඇතුළු බිසෝවරුන්ගේ මාලිගාවට ගිනි තිබ්බා. තමන්ට පිච්චිලා මැරෙන්න තියෙන කර්ම විපාකෙට තව ගැහණියක් කරගහපු හැටි බලන්න. අපේ කර්මවලට අනුන් කරගහනවා. මොගලම් මහරහතන් වහන්සේට ගුටි කාලා පිරිනවම් පාන ඉරණමක් තියෙන්නේ. හොරු 500ක් කරගැහුවයකට. අපේ කර්මවලට අනුන් කරගහනවා. එහෙම නැත්නම් පින්වතුනි දෙවෙනි මාධ්‍ය තමයි කර්ම විපාකේ තමන්ම විඳවා ගන්නවා. කොහොමද තමන් විඳවා ගන්නෙ? මේන් තරහ ගිල්ල ගිනි තියාගන්න. පෙට්‍රල් දාගෙන ලාමුතේ දාගෙන ගිනි තියාගන්න. ගිනිගෙන මැරෙන ස්වභාවය තමා විසින්ම හදාගත්තා. තවත් එකක් තියෙනවා. මේ කර්මයට අනුනොත් කරගැහුවේ නැත්තම් තමා විසිනුත් කර්ම විපාකේ හදාගත්තේ නැත්තම් කර්ම විපාකේ බාර ගන්නවා සබහා ධර්මයෙන්. ඉබේම මෙට්ටවලට ගිනි ගන්නවා. ගෙයක් ගිනි ගන්නවා. ඇතුලේ ඉන්න මිනිස්සු පිච්චෙන. ගරුතර මහා සංඝරත්නයේ පිණ්ඩපාතේ වැඩලා එද්දී එක ගෙදරක තෙල් චාච්චයක් ගිනි අරන් පිදුරු වහල ගිනි ගත්තා. කොහෙදෝ යන කපුටෙක් ඇවිල්ලා ඔය ගින්දර මැදින් ගියානේ.
ගුලි වෙලා වැටුනේ අර ගිනි ගොඩට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි අද ඇහැට ඒක දැක්කා. මහණෙනි ඔය කපුට කලින් ජීවිතේ ගොවියෙක්. ගවරැලේ හිටපු වැඩ නොකරන ගවයෙකුට පිදුරු දාලා ගිනි තිබ්බා. එදා ඉඳලා උපනූපන් ජීවිතේ ගිනිගෙන මැරෙනවා. අපගේ අඟුලිමාල දෙරුන්ට අතක් ඔසවන්න දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ කිසි කෙනෙක් නැහැ. අඟුලිමාලයන්ගේ කර්මයක් ඒ භවයේ කරපු දේ කරගහන්න අනුන්නේ නැහැ. තමා අරහත්ත්වයට පත්වන මුනිවරයෙක් තමන්ගේ කර්මයට තමන් කරගැහිල්ලකුත් නැහැ. ඒ කොහේ හරි යන ගලක් ඇවිල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේ ගැඟි වදිනවා. අන්න සබහා දහම බාරගත්තා. ඒකයි සියල්ල දන්න සියල්ල දක්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා සමහර වෙලාවට ඔබගේ කර්මය තමයි ඔයාගේ මහත්ය බාර අරන්. ඒකයි මේ මනුස්ස එච්චර නපුරු. ඔයාට සැනසෙල්ලක් නැති වෙන්න. ඔයාට සැනසෙල්ලක් නැති වෙන විදිහටයි ඔය සසරේ ඔයා කර්ම රැස් කළේ. ඒකට ඔයාගේ මනුස්සයා කරගහලා පිටට බෝධිසත්වයා වගේ ගෙදෙට්ට යකාවා. සමහරට ඔයාගේ කර්මේ නෝනා කරගහලා ඒක පිටට හරිය හොඳයි. මනුස්සයාට යකාවා. සමහරට කර්මයේ විපාකේ දරුවන්ගෙන් එනවා. දරුවෝ කරගහලා දෙමව්පියන්ගේ කර්ම විපාක. ඇයි එහෙම කරගහන්නේ නැද්ද? මහණෙනි යම් කිසි කෙනෙක් සකසා දන් නොදුන්නොත් එහි විපාක තමයි ඔහු කියන දේ ඔහුගේ බිරිඳ දරුවන් අහන්න නැතුන් යනවා. සකසා දන් නොදීමේ විපාක. ඒතර දරුවා කී කරුවේ? ඒතර මෙයයි සංසාරේ සකසලා දන් නොදුන්නේ මෙයාගේ කර්ම විපාකෙට අනිත් අය අකී කරුවේ. දැක්කද?